Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. මම ගොඩ කාලෙකින් තමයි ඔයාලා එක්ක බ්ලොග් එකක් ෂෙයා කරගන්නේ. ඇත්තටම මට වීඩියෝස් ගත්තට එඩිට් කරන්න තරම් වෙලාවක් ලැබුණේ නැහැ. ඉතින් මං හිතුවා කාලෙකින් ඔයාලා එක්ක බ්ලොග් එකක් ෂෙයා කරගත්තේ නැති නිසා මගේ වීකෙන්ඩ් එකක් කොහොමද මම ප්‍රොඩක්ටිව් විදියට ගත කරන්නේ කියලා ඔයාලා එක්ක ෂෙයා කරගන්න. ඉතින් වීකෙන්ඩ් එකේ මම ගොඩක් වෙලාවට ඉන්නේ ගෙදරනේ. ඉතින් මං ගෙදර ඉන්නවා කියන්නේ වත්තේ පිටියේ තියෙන මල් ටික අනිවාර්යෙන් ගේ ඇතුලේ තමයි. මේ බලන්නකෝ මේ මල් පිපෙන කාලේ තමයි මේ තියෙන්නේ. ඉතින් මේ මල් ටික දැකලා මම එතනට ගිහිල්ලා ඒ මල් ටික අරන් ආවා. ඊට පස්සේ ඇත්තටම මල් 4යිනේ. ඊට පස්සේ මම තාත්තට කිව්වම තාත්තා මට ඒ මල් ගොඩාරියක් ගෙනත් දුන්නා. ඉතින් පේනානේ තියෙන සතුට මල් දෙකක් දැකලත් හරිම සතුටුයි. තාත්තා ඊතුරු මල් ටික ගෙනාවම මං ඊටත් වඩා සතුටු වුණා. ඉතින් මේ මල් ටික හරි ලස්සනට කපලා වතුර එකකට දාලා ඒකේ ලස්සන බැලුවම හිතට පුදුම සහනයක් තමයි දැනෙන්නේ. මන් දන්නේ මං ජීවිතේ විඳින දේවල් තමයි මේ. ඉතින් ඔයාලා බලන්නකෝ මගේ මල් වාසික ලස්සනයිද කියලා. සිහින නගරේ සිලිටි සඳ එළියේ දෝරේ ගලන මතකයේ සිනිඳු පිණියක පිපිනල වෙන මලකිමා ඔබගේ පමාවේ පිපුණු මල් සුවඳයි පිපුණි දෙතනක නමුත් සුවඳ ලෙංගතුමයි. සතියක දේවල් මට තියෙනවානේ අම්මා එක්ක කතා කරන්න. ඉතින් මල් එක හදලා ඊට පස්සේ මම අම්මයි අක්කයි එක්ක කතා කර කර හිටියා. ඉතින් අද සෙනසුරාදා මම සතියම ගෙදර නැහැ ඉන්නේ බෝඩිමක. ඊට පස්සේ ඉතින් ගෙදර ආවම මේවා තමයි මට තියෙන රාජකාරි. මෙහෙම අම්මා ළඟට වෙලා අක්කා ළඟට වෙලා තාත්තා ළඟට වෙලා ගෙදර ඉන්නව තරම් සතුටක් මගේ ජීවිතේ මං අත්විඳලා නැහැ. ඉතින් ඒ නිසා තමයි මම හැම සතියාන්තෙකම ගෙදර දුවගෙන එන්නේ. ඊට පස්සේ ඉතින් අපි තුන්දෙනාම එකතු වෙලා දවල් කෑම හැදුවා. ඊට පස්සේ වොෂ් දාලා කෑම කාලා අද මට යන්න තියෙනවා ලොකු වැඩකට. මට දවස් ගානක ඉඳලා හිතනවා මගේ කොණ්ඩේ කැපුවා නම් හොඳයි කියලා. ඉතින් අද මම හවස් වෙලා යන්න ඉන්නේ කොණ්ඩෙත් කපන්න. මට ඉස්සර ලොකු ආසාවක් තිබුණා දිග කොණ්ඩෙකට. හැබැයි මං ටික ටික ලොකු වෙද්දී මගේ කොණ්ඩේ ගැලවිලා යන නිසා මට හිතුණා ඇත්තටම නිකන් වොලියුම් එකක් නැතුව දිග කොණ්ඩයක් තිබිලා තේරුමක් නැහැ කියලා කොණ්ඩේ ටිකක් කපන්න. පොඩ්ඩක් දුකයි. හැබැයි ඉතින් මොනවා කරන්නද කොණ්ඩේ යනවනේ. යන අයව බලෙන් අපි ළඟ නතර කරන් ඉන්න බැහැනේ අපිට. ඒ නිසා මං යනවා යන අයට යන්නම දෙන්න කියලා ටිකක් කපලා දාන්න. බලමුකෝ එතරකටවත් නතර වෙයිද කියලා කොණ්ඩේ යන එක. ඉතින් මං හැමදාම කොණ්ඩේ කපන්න එන්නේ අනිවාර්යෙන්ම හෂිනි අක්කා ළඟට. ඒ කියන්නේ ඉමතුව අවට අය නම් දන්නවා හෂිනි අක්කා කියන්නේ කවුද කියලා. මම කොණ්ඩේ කපන හැම වතාවකම ඇත්තටම කොණ්ඩේ කැපුවේ අක්කා. ඉතින් මං මේ පාරත් ආවේ අක්කා ළඟට. ඉතින් ඔයාලත් ඉමදුවට කෙනෙක් නම් අනිවාර්යෙන් අක්කා ළඟට එන්න කියලා මම කියනවා. කොණ්ඩේ කපන්න විශේෂයෙන් මොකද අක්කා කොණ්ඩේ කැපුවට පස්සේ ආයෙ කොණ්ඩේ වැවෙන එක ගැන ප්‍රශ්නයක් නෑ. සමහර සැලොන් තියෙනවා කොණ්ඩේ කැපුවට පස්සේ ආයෙ අපේ කොණ්ඩේ වැවෙන්නේ නෑ. මොකද යාලා කියනවා අපරාධේ කපන්න එපා. ඔහොම හොල්ල කොණ්ඩේ කැපුවම ඇත්තටම කොණ්ඩේ වැවෙන්නේ නැහැ. අක්කගේ සැලොන් එකෙන් කොණ්ඩේ කපලා මට නම් කවදාවත් එහෙම වෙලා නෑ. අන්න ඒක තමයි මම අක්කා ළඟට හැමදාම කොණ්ඩේ කපන්න එන්න හේතුව. චුටි කාලේ ඉඳලා දිග කොණ්ඩකට ආස වෙච්ච මට කොණ්ඩේ කපනවා කියන්නේ ටිකක් දුක හිතෙන දෙයක්. ඒත් ඉතින් මෙහෙම කොණ්ඩයක්දී තේරුමක් නැහැ දිග කොණ්ඩයක් තියාගෙන කියලා මට හිතෙන නිසා තමයි මම කොණ්ඩේ කපලා දාන්නේ. ඉතින් කොණ්ඩේ කපලා ඉවර වෙලා මං අම්මත් එක්ක ගෙදර ආවා.
ඒ ඇවිල්ලා මට තිබුණා ෆේස් මාස්ක් එකක් දාන්න. මං ඒකත් දාලා මගේ සෙල්ෆ් කෙයාර් රූටින් එකේ වැඩ ටික කරගත්තා. ඇත්තටම සෙල්ෆ් කෙයාර් කියන්නේ මම මෑතකාලීනව අවුරුදු 2ක් 3ක් විතරකට කලින් පටන් ගත්ත දෙයක්. මට ආදරේ නැති කාලයක් තිබුණා. ඒ කාලේ මේ කාලේ කම්පෙයාර් කරාම මගේ ජීවිතේ මං ආසම කාලේ තමයි මම මේ දැන් ගත කරන්නේ. මොකද මට තේරෙනවා මගේ ලොකු වෙනසක් තියෙනවා. මට ආදරේ කරන්න ගත්ත දවසේ ඉඳලා මගේ ජීවිතේ හරිම ලස්සනයි. වෙන අයගෙන් ආදරේ හොයන්න කලින් තමන්ට ආදරේ වෙන එක ඒක වචනෙන් විස්තර කරන්න බැරි හැඟීමක්. ඉතින් මම ඔයාලටත් මතක් කරනවා. ඔයාලා කාට ආදරේ වුණත් කමක් නැහැ. ඔයාලගේ ප්‍රයොරිටි එක වෙන්න ඕනේ ඔයාලා. ඔයාලට ආදරේ වෙන තරමට ඔයාලගේ ජීවිතේ හරි ලස්සන වෙයි. නෙතු දහසක් අප වෙත යොමු වී හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට සිත මගේ පොළද වෙලා අන්සතු හදකට පිම් කළ වරදට ලොව මට එරෙහි වෙලා. ඉතින් සෙනසුරාදා දවසේ ඉවරුනේ මෙන්න මේ විදියට. බලන්නකෝ හසේ ලස්සන හරිම ලස්සනට ඉර බැහැලා යනවා. මේ පැත්තේ ඉඳන් සන්සෙට් එක බලනවා කියන්නේ මම ගෙදර ඉදි කරන්න ආසම දෙයක්. ඉතින් ඒ විදියට මගේ සෙනසුරාදා දවසේ ඉවර වෙද්දී ඉරිදා දවසත් මම පටන් ගත්තේ මගේ ගෙදරින්මයි. අනිවාර්යෙන් මං ගෙදර ඉන්නවා නම් උදේ පාන්දර කරන්නේ මේ ලස්සන ගස් දිහා, මල් දිහා, අහස දිහා බලන් ඉන්න එකනේ. ඉතින් මං අදත් උදේම ආවේ ඒ වැඩේට. මේ බලන්නකො මම මලක් වගේ කොණ්ඩ කට්ටකුත් ගත්තා. ඒක ලස්සනයි නේද? ඊට පස්සේ මං කාලයක් තිස්සේ බයෙන් හිටපු අපේ ගෙදරම ඉන්න චූටි බව්ව බබා තමයි මේ ඉන්නේ. හැබැයි දැන් නම් මං එයාට බය නැහැ. එයාගේ ළඟටම ගිහිල්ලා මං කතා කර හිටියා. අදත් මට තියෙනවා ලොකු වැඩක්. උදේ වරුවම ගෙදර ඉඳලා මම හවස ආවා ඩොක්ටර් අපොයින්ට්මන්ට් එකකට. මං ආවේ තනියම. හැබැයි ඊට පස්සේ මායි මගේ අක්කයි තමයි හවස් වරුවෙම වැඩ ටික කරගන්න හිටියේ. ඉතින් අපොයින්ට්මන්ට් එක ඉවර වෙලා මම ආවේ මෙතනට. ගාල්ල අවටින්න අය නම් දන්නවා මේ කොහෙද කියලා. මේ ගාල්ල මංජරියක. මෙතනට ගියාම ඉතින් පිස්සු හැදෙනවා. ආයෙ එන්න හිතෙන්නේ නැහැ. මොකද්ද හේතුව කියලා හැමෝම දන්නවානේ. මේ බලන්නකො මේවායේ කියුට්, හරිම කියුට්, හරිම ලස්සනයි. ඇත්තටම මට එතනට ගියේ කිසිම අරමුණක් නැතුව මට නිකන් ආසාවට. ඊට පස්සේ ඉතින් මං එක කියුට් දේවල් ගොඩක් ආයෙ ගෙදර එද්දි උස්සගෙන ආවා. ඇත්තටම මම පරිණතයි කියලා හිතුනේ. මං වැඩිපුරම අයිටම්ස් තෝරන්නේ කිචන් එකට. මන් දන්නේ මේ වයසේ ගෑනු ළමයි ඉන්ට එහෙම කිචන් අයිටම්ස් තෝරන්න ඕනෙද කියලා. මන් දන්නේ මගේ හිත යන්නේ මර ලස්සන කිචන් අයිටම්ස් වලට. ඉතින් ඒවයිනුත් මට ඕන් කරන ඔය කියුට් දේවල් ටිකකුත් අරගෙන අපි ආවා. බලන්නකෝ ඔයාලත් මෙතන තියෙන බඩු වල ලස්සන.
අරගෙන ඊට පස්සේ මං ආවේ ඇඳුම් ගන්න. ඉතින් ගෑනු ළමයින්ට කොච්චර ඇඳුම් තිබුණත් මදිනේ. මටත් ඒ වගේ. ඒ නිසා අද තව ඇඳුම් ටිකක් ගන්න ඕනි කියලා හිතලා තමයි මෙතනට ආවේ. අනේ මන් දන්නේ ඇයි කියලා මට දැන් මගේ හිත යන්නෙම ලස්සන ගවුම් වලට. ඉතින් මං ගවුම් ටිකක් අරගෙන ෆිට ඔන් කරලා බැලුවා. ඉතින් ඔයාලත් කියන්නකෝ මට මෙතනින් මොකද්ද වැඩියෙන්ම ලස්සන කියලා. මං දැන් අරගෙන අවිල්ලා නම් ඉවරයි. ඒත් ඔයාලා කියන්නකෝ මේවයින් මට මොකද්ද වැඩියෙන්ම ලස්සන කියලා. ෂොපින් කරලා ඇවිදලා කරලා මහන්සි නිසා පොඩ්ඩි බ්‍රේක් එකක් ගන්න හිතාගෙන අක්කයි මායාවා PNS එකට. අපේ වැඩ ටික තවම ඉවර නැහැ. නැත්තම් අපිට ගෙදර යන්න තිබුණා. ඇත්තටම වැඩ තව ටිකක් තියෙන නිසා තමයි අපි කාලා ආය ආවා වැඩ ටිකට. ඊට පස්සේ ගාල්ලට ආවොත් පොඩ්ඩක් ගෝල් ෆෝට් එක පැත්තේ ගියේ නැත්තම් නිකන් ඇත්තටම හරි නෑ වගේනේ. ඒ නිසා අක්කයි මායි චුට්ටක් ගෝල් ෆෝට් එක වටේ රවුමක් දාලා එන්න ගියා. ඇත්තටම මේ වෙලාවෙදී නම් ගොඩක් හවස් වෙලා අපි දෙන්නට පස්සේ හිතුණා අපි දෙන්නව කරේ මෝඩ වැඩක් කියලා. මොකද අපි දෙන්නට ටිකක් රෑ වුණා ගෙදර යන්න මෙතනට ගියපු නිසා. ගෝල් ෆෝට් එකේ ඇවිදලා කරලා එද්දි ටිකක් රෑ වුණා. ඊට පස්සේ අක්කයි මායාව KFC එකට කෑම ගන්න. කෑමත් අරන් දැන් ගෙදර යන්න ඕනේ. ටිකක් රෑ වෙලා මේ යන අතර මගේ ඉතින් මට මතක් වුණා හෙට උදේම අවදි වී ආයුතුව තිබේ කියලා. ඉතින් ඇත්තටම මාර දුකයි මට සතියන්තයයි මෙච්චර වේගෙන් ගෙවෙන්නේ කියලා. ඔයාලටත් එහෙම වෙන්නේ නැති අනේ මන්ද ගෙදර එන නිසාද කියලා සතියන්තේ දවස් 2 ගෙවෙනවා මට දැනෙන්නේ නැහැ. ඉතින් සතිය දවස් 5ම කොළඹට වෙලා ආයේ ජීවත් වෙන්න වෙනවා කියලා මතක් වුණාම ඇත්තටම ඉතින් දුකයි. ගෙදර අයගෙන් ඈත් වෙලා බෝඩින් කාමරයක් ඇතුලේ ගෙවෙන ජීවිතේ ඒ තරම්ම ලේසි නැහැ කියලා මං විතරක් නෙවෙයි කැම්පස් ළමයි හැමෝම දන්නවා. කැම්පස් අය විතරක් නෙවෙයි තව ගොඩක් අය දන්නවා. ඉතින් ඒත් මොනවා කරන්නද? අපි අපේ ජීවිතේ ඉස්සරහට යන්න ඕනේනේ. ඒ නිසා අපිට ඉගෙන ගන්න වෙනවා, රැස්සා කරන්න වෙනවා. කමක් නැහැ. මොනවා කරන්නද? එන හැම දෙයක්ම සතුටින් බාර ගන්න ඕනේ. ඉතින් එහෙම කල්පනා කර වැස්සේ ජනේලේ අයින සීට් එකක සින්දුවක් අහගෙන ගෙදර එන්න ආවා අක්කයි මායි. ඊට පස්සේ ගෙදර ඇවිත් ගෙනාවු දේවල් අම්මටයි තාත්තටයි පෙන්නලා ඉක්මනට නිදා ගන්න ආවා. මොකද මම හෙට උදේම යන්න ඕනේ. ඉතින් අද මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම thank you so much. ආය අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් මං ගිහින් එන්නම්. bye bye.